ඉඳපන් මම පුතට හොද වැඩක් කරා. ඉඳපන්. මේ අයියේ නේ බං සුද්ධ කරපන් මවන්න යකා උසන්නේ බං පිස්සුද කඩනවද නෙමෙයි දිසියෙන්න ඔය සුද්ධ කරපන් ගිහලා සුද්ධ කරපන් මම අල්ලලවත් නෑ අදින් මෙච්චර කාලේ ඒක තමයි යකෝ කියන්නේ පලයන් takita tak එන්න මචං එන්න මේක ලකීගේ ආතල් එක ආතල් ලකී මූමාර ලකී ගම වටේම රවුම් ගහන පිස්සු ලකී ආතල් ලකී මූසිරා ලකී කන්න දුන්නොත් ඕන එකෙක්ටම මූ ලකී අලේ මේ දන්සල් නම් එපා දීලා එපා වෙලා තින්නේ පොසොන් පව වුණා වෙනක් පව වුණා දැන් දෙන්න දෙයක් නැහැ යන්නේ නෑ දන්සල් නෙමෙයි මම මේ ඩෙන්ගු වර්ධනයක ඉතින් අපිට මොකද අපිට පාන්ද වත්ත බලන්න එනවා මල්ලි අපි ඩෙන්ගු වර්ධනයක ඉන්නේ බලලා ඉතින් ඩෙන්ගු හිටියොත් නඩු තමයි ආ ඩෙන්ගු බලනවා ඉතින් ඩෙන්ගු බලන්න කියන්නේ ඩෙන්ගු මේ නෑනේ ඩෙන්ගු මේ නෑ ඩෙන්ගු ඉතින් තනකින් ඩෙන්ගු බලා ගන්නවා යන්න මොකද්ද කියන්නේ පොඩයි මේ ගෙදර කවුරුත් නෑ මේ මොකක් නිකන් මේ එහෙම අනුන්ගේ වතු වලට එහෙම බලෙන් එන්නේ කොහොමද ගෙදර කවුරුත් නෑ මේ පිස්සු නම් කෙලින් නදන්න එපා හරිද ඔයාලට මේ ඔයාගේ චන්ටිකන් ඔයාලඟ තියාගන්න හරි ඒවා අපිට අදාළ නෑ හරි අපි ආවිල්ලා මෙතන සමාජ මෙහෙවරක් කරන්න නිකන් සද්ද දාන්න ලෑස්ති වෙන්න එපා අපිට සද්ද දාන්න කියන්නේ මාර කතා නෙවා කියන්නේ ඔයා නිකන් මේ බලාත්කාරයෙන් අපේ වතු වලට ඇතුල් වෙලා නිකන් මේ ඔයා නිකන් අමුතුලා ඉන්නේ නෙවා දාන්නේ ඔයා කොහොමද එහෙම කරන්නේ ඔයා කොහොමද මගේ වත්තට බලෙන් ඇතුල් වෙලා ඔයාට ඕන විදිහට වැඩ කරන්නේ බල්ලා තමසනේ කාලකණ්ණි වගේ නේ වතු තියාගෙන ඉන්නේ බල්ලා මේ හැටි අර අතර වතුර මෙතන වතුර පෙරේට දැන් හරි මගේ වත්ත මට ඕන විදිහට මන් තියාගන්න ඒක තමුසෙකින් අවසර ගන්න ඕනේ නෑනේ තමුස මාරමිනියෙන්නේ ඔයි තමුස මගේ වත්තට ඇවිල්ලා මගේ වත්ත මේ තියාගන්න ඕන විදිය කියන්නේ තමුස පරිසරාධිකාරින්ද යන්න ඕයි යන්න අපිට මේව අවසර දීලා තියෙන රජෙන් පරීක්ෂා කරන්න බල්ලක තමුස නඩු දාගන්න හැටි දැන් හරි නඩු මොනවාද තමුස මොනා කරන්නද මට මගේ වත්ත මට ඕන විදිහට මන් තියන් ඉන්නේ ඒක කායින්වත් අවසර ගන්න ඕනේ නෑ මට මේ ඔයාගේ කැමැත්ත නැතත් ඔයාට බෑ මේව මදුරුව මේ ඇති වෙන විදිහට පරිසරයක් ලෑස්ති කරන්න. හරිද? ඒවා අනි මිනිසුන්ට බලපානවා. නිකන් සෙල්ලම් ගන්න ලෑස්ති වෙන්න මාත් එක්ක. තමුසෙත් එක්ක සෙල්ලම් කරන්න තමුසිතුවද මම පොඩි බබෙක් කියලා මේ කරුණා කරලා එන්න ඔය වත්තෙන් එළියට මගේ. එහෙමනම් එහෙමයි මේමනම් මේමයි. හරිද? නිකන් සෙල්ලම් ගන්න ලෑස්ති වෙන්න මාත් එක්ක. තමුස මම කවුද කියලා දන්නේ නැතුව කතා කරන්නේ. හරි? අනේ යනෝ යන්න තමුස මොනා කරන්නද කියනකො. මොනා කරන්නද? පොඩ්ඩක් හිටා මම පෙන්නන්න මොනා කරන්නද කියලා. ඉඳපන් මම පුතට හොද වැඩක් කරා. ඉඳපන්. මේ අයියේ අයිබං සුද්ධ කරපන් මවන්න යකා උසන්නේ බං පිස්සුද කඩනවද නෙමෙයි දිසියෙන්න ඔය සුද්ධ කරපන් ගිහලා සුද්ධ කරපන් මම අල්ලලවත් නෑ අදින් මෙච්චර කාලේ ඒක තමයි යකෝ කියන්නේ පලයන් මෙරා සුද්ධ කරපන් ෆෝනෝ කරගෙන ගනි. අයිද මං කිව්වා. මට ෆෝනෝ ටික දාගෙන එකතු කරලා ඉවරලා. මේ පණුව නෑ නේ. එකතු කරමු ඔක්කොම පණුවන. අයිද මං. මෙතන ඔක්කොම ඉඳපන්. පත්ත පිරිසුදු. දැන් ඔබටත් දැනගනි. පැණි විසින්. ගනි. අපිට මధుරේකට අඳලා ගම වටේ ඇවිත් යනවා දැනගනි. ගනි. හොරේ. ඒක කොහෙද දාන්නේ මේවා? සුදු කළා ගිනි තියහම. දන්නේ නැද්ද? බබාද? මේ එකතු කරහන් තා.
ක්ලීන් ඔක්කොම ක්ලීන් කැලලක් නෑ තවත් මදුරුවන්ට ඉන්න නෑ ඔක්කොම ක්ලීන් අනේ අම්බේ බෑ තවල අස් ගන්න බෑ මොකුත් නෑ නැතෝ අපේ දිනවක අපේ දිනවක හරි මේ ෆැමිලි ගෙඩියක් තිබ්බා මේ හිල් කරගෙන ගෙනාව ඔයාට පොන්න තෝ දැනගනින් අනිත් දවසේ වත්තේ එක කුණු කෑල්ලක් රැඳිලා තිබුණොත් එහෙම හරි එක මදුරු පණුවෙක් හිටියොත් එහෙම තොට වෙන දේ දැනගනින් තෝ දන්නේ මම කවුද කියලා හරි ඔක්කොම ඉවරයි කෙලින්ම සෝඩෝ ඔක්කොම සෝඩෝ අයින් වෙන්නේ අම්බෝ බලපන් හැමදාම මේ අතරම තමස කවුද ඔයි අනිත් එක මේ දැන් තමුසේ මට නඩු දාන්න නෑනේ තමුසේන භයානක විදියටනේ ඔය හැසිරෙන්නේ ඔහොම මිනිසුන්ට සලකන්න එපා හදිසියෙ මං heart attack කාර්යයක් වුණොත් මං ඉවරයිනේ ඔයි මිනිමරු වෙන්නේ තමුසේ මං ඩෙන්ගු වර්ධනේ නෙවෙයි අපි කොච්චර අපේ වත්ත පිරිසුදු තියාගත්තත් වැඩක් නැහැ අල්ලපු ගෙදර එකා මදුරු ඔබෝ කරනවනම් අල්ලපු ගෙදර එකා මදුරු පණුව ඇති කරනවනම් අවුරුදු ගාණක් බලන් ඉඳලා හම්බෙච්ච එකම ගෑනු දරුවා අවුරුදු 3මාරෙන් ඩෙන්ගු හැදලා ජීවිතෙන් සමුගත්තා ඒක මහා ඛේද වාචකයක් කොයි ඒක මහා ඛේද වාචකයක් මට ඇත්තටම කනගාටුයි ඔයි ඔව් මං ඊට පස්සේ ආයි මధుර බෝලන විදියට මම මේ වත්ත තියාගන්නේ නැහැ මං තමුසට පොරොන්දු වෙනවා මට සමාව වෙනවා අනේ පෝස්ට් එකක් තිබුණා Facebook එකේ මම මේකයි ආවේ මොකේ තිබුණත් කතාව ඇත්තනේ හැමදාම වත්ත පිරිසුදු තියාගන්නවා එන්න යකෝ මුන් ඩෙන්ගු මර්ධනය කරන විදිය අපි කෙලින්ම මෙන්ටලි මර්ධනය වෙනවා ඒ තමුසේ මරුවා ඒ සිස්ටම් එක මාරු තකිට තක එන්න මචං එන්න මේක ලකීගේ ආතල් එක ආතල් ලකී මූමාර ලකී ගම වටේම රවුම් ගහන පිස්සු ලකී ආතල් ලකී මූසිරා ලකී කන්න දුන්නොත් ඕන එකෙක්ටම මූ ලකී